විහාරය කියන්නේ ලංකාවේ තියෙන සුප්‍රසිද්ධම රජමා විහාරයක්. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ එම කන්ද විහාරය පිළිබඳ කන්ද විහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම නගරයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක්. මේ විහාරයට කන්ද විහාරය කියලා නම ලැබුණේ එය කඳු මත ඉදිකරලා තියෙන නිසායි. මෙම විහාරය 1734 වර්ෂයේදී කරපගල දේවමිත්ත හිමි විසින් ස්ථාපිත කරලා තියෙනවා. පසු කාලයත් සමග විහාරය සංවර්ධනය වෙලා අද වන විට ශ්‍රී ලංකාවේ වැදගත් ආගමික ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. 1904 දී මෙහි පිරිවෙනක් ආරම්භ කරලා භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයටත් මෙය වැදගත් මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. පිළිමගය, ස්තූපය සහ එහි වට වූ අශ්‍රාස හැබැති බිත්තිය සහිත පූජනීය බෝධිය විහාරයේ ඉතා පැරණි ස්මාරක ලෙස සැලකෙනවා. බෝධිය වසර 300කට වඩා පැරණි බවද විශ්වාස කෙරෙනවා. 1935 දී ඉදිකරන ලද මෙම විහාරස්ථානයේ විශාල ස්තූපය 1783 දී උඩුගම චන්ද්‍රසාර හිමියන් විසින් ඉදිකරන ලද කුඩා ප්‍රමාණයේ ස්තූපයක් වටා ඉදිකරලා තියෙනවා. 2004 දී භූමි ස්පර්ශ මුද්‍රාව නිරූපණය කරන දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමාවක් සඳහා විහාරස්ථාන පරිශ්‍රයේ මුල්ගලක් තැබූ අතර නියම කරන ලද ප්‍රතිමාව 2007 දී මහජනතාව සඳහා විවෘත කරන ලද අතර එමගින් දේශීය බැතිමතුන් අතර විහාරස්ථානය වඩා ජනප්‍රිය වුණා. මෙම ප්‍රතිමාව මීටර් 48.8 උසින් යුක්ත වන අතර එය ලෝකයේ උසම හිඳි බුද්ධ ප්‍රතිමාවලින් එකක් ලෙස සැලකෙනවා. මම අද ඔයගොල්ලන්ට පෙන්නුවේ අලුත්ගම කන්ද විහාරය පිළිබඳ තොරතුරුයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින්ම එනවා. subscribe කරන්න. bye